ඉස්සරහින් ඉඳන් පොඩක් කට්ටිය ඉස්සරහින් ඉඳන් පොඩක් මන්ත්‍රීතුමා මොකද අද සභාපතිතුමාට දුන්න තීන්දුව උසාවියේ දවස් දෙකකට කලින් අපි මේ ස්ථානයේ ඉඳලම කිව්ව අධිකරණයේ තීන්දුව ඉතා ස්වාධීනව ප්‍රකාශයටපත් කරා කියලා අද මාලිමාව පොලිසිය බලය පෙන්වුවා. ඒ චෝදනාවටම අද අපේ සභාපතිතුමා 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත වුණා. ඒ අපදැබීමේ පනත් වල දාලා තියෙන වගන්ති අනුව ඒවා සංශෝධනය කරන්න ගරු අධිකරණයට බැරි වුණා. එතුමියගේ අදහස වුණේ දොෂේව වන්දනාගාරගත කරනවා කියන එක. දැන් එතුමිය ජයග්‍රහණය කරා. ඒ කියන්නේ මාලිමාව ජයග්‍රහණය කරා කියන එක. හැබැයි සභාව අපේ වැඩබාන සභාපතිතුමාව එකතු කරගෙන අපි සභාවේ වැඩ කටයුතු ගෙනියනවා. මේක මහා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙච්ච දරුණු ප්‍රහාරයක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ මහා පොලිස් හමුදාවක් ගෙනෙලා බලය පෙන්නලා මේ කටයුතු කිරීම අපි අත් වශයෙන්ම හරිම සලිත වෙලා ඉන්නේ. මෙහෙම දෙයක් මෑත ඉතිහාසෙ කවදාවත් උනේ නැහැ.